අයිබෝවන් ඔයාලා වාදනය පිළිගන්නවා දෙව්ස් කෝන YouTube channel එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මම දෙව්මිනී චමෝටයා. ඉතින් ඔයාලගේ ජීවිතේ ඔයා පාඩම් කරන කෙනෙක්, අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න ඇතිනේ. එහෙම කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයා කොහොමද ඔයාගේ වැඩ ටික හරියට manage කරගන්නේ? කාලේ හරියට කළමනා කරගන්නේ කියන එක. අන්න එතනදී ඔයාලට ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි study tips එකක්. ස්ටඩි ප්ලෑන් එක පාවිච්චි කරනවා කියන එක. ඉතින් අද අපි වීඩියෝ එකක් කතා කරන්නේ කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. එහෙනම් යන් අපි වීඩියෝ එකට. ඔයා කවදාවත් හිතලා තියනවද ඔයා කරන වැඩේ හරියට ප්ලෑන් එකකට කරොත් ඔයාගේ කාලය කළමනාකරණය කරගන්න, ඔයාගේ වැඩ ටික කළමනාකරණය කරගන්න ඔයාලට පුළුවන් වෙනවා කියලා. අන්න ඒ නිසා තමයි අපිට ස්ටඩි ප්ලෑන් එකක් ඕන වෙන්නේ. මේකේ ස්ටඩි ප්ලෑන් එක මන්ත්ලි ප්ලෑන් එකක් විදිහට, වීක් ප්ලෑන් එකක් විදිහට, ඒ වගේම ඩේ ප්ලෑන් එකක් විදිහටත් යූස් කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ ඔන්න ඔය කියන ඩේලි ප්ලෑන් එක කොහොමද හදාගන්නේ කියලා. මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් එක ඩිජිටල් ප්ලෑන් එකක් නැත්නම් පේපර් ප්ලෑන් එකක්. ඩිජිටල් ප්ලෑන් එකක් යූස් කරනවා නම් එක්ක ඔයාට Google එක හරහා Google Calendar එක යූස් කරලා ඔයාගේ day to day plan ඒ Google Calendar එකට දාලා ඔයාට යූස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි Play Store එක, App Store එක වගේ තැන් වලින් ඔයාට ඔයාගේ daily plan එක වෙනුවෙන් study plan apps download කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ apps කීපයක් මම ඔයාලට මගේ වීඩියෝ එකේ description box එකෙන් දාලා තියන්නම්. ඒව download කරගෙන ඔයාට ඩිජිටල් ප්ලෑන් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි මම කියවනේ පේපර් ප්ලෑන් එකක් තියෙනවා කියලා. පේපර් ප්ලෑන් එකක් එහෙම නැත්නම් ස්ටඩි ප්ලෑන් එකක් අපි ෆිසිකලි හදාගන්නේ කොහොමද කියලා තමයි විශේෂයෙන්ම අද වීඩියෝ එකේ කතා කරන්නේ. එතකොට මේ කියන ෆිසිකල් පේපර් ප්ලෑන් එක ඇතුලේ මේ කියන ස්ටඩි ප්ලෑන් එක ඇතුලේ මොනවද තියෙන්නේ? මුලින්ම ඔයා එකට ගන්න ඕනේ මෙන්න මේ වගේ නෝට්බුක් එකක්. මේ නෝට්බුක් එක එක්ක ඔයාට කඩෙන් කස්ටමයිස් කරලා ඔයාට ඕන විදිහට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති මොකක් හරි පොතක් අරගෙන ඒකත් ඔයාට මේ කියන ස්ටඩි ප්ලෑන් එක විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකේ පළවෙනි පිටුවට ඔයාව මොටිවේට් වෙන මොන හරි දෙයක් ලියන්න. මොකද ඔයාට පුළුවන් වෙනවා එතකොට හැම වෙලාවෙම ඒ පොත අරලා බලනකොට තමන්ට මොටිවේෂන් එකක් එනවා. කොහොමද මම මගේ ජීවිතේ ගොඩනගාගන්නේ? මම ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැන. ඊළඟට ඔයා මොකද කරන්න ඕනේ? මේ කියන ස්ටඩි ප්ලෑන් එක ඇතුලේ මම ඔයාලට කිව්වා මන්ත්ලි ප්ලෑන් එකක් තියෙනවා, වීක් ප්ලෑන් එකක් තියෙනවා, ඩේ ප්ලෑන් එකක් තියෙනවා කියලා. එහෙමනම් පළවෙනියට ඔයා කරන්න ඕනේ මේ කියන පොත ඇතුලේ ඔයා හදාගන්න ඕනේ ඔයාගේ මන්ත්ලි ටාස්ක් ටික මොනවද කියලා. ඒ කියන්නේ ඔයා මාසයක් ඇතුළත මොනවද කරන්නේ? ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ මාසය ඇතුලේ මට මෙන්න මේ දේවල් ටික කවර් කරගන්න තියෙනවා කියලා ඔයාට අයිඩියා එකක් ඇති. ඔයා O level කරනවා නම් හරි, A level කරනවා නම් හරි, නැත්නම් යුනිවර්සිටි එකක ඉන්නවා නම් හරි, ඔයාට එක්සෑම් තියෙනවා, ඒ වගේම ඔයාට ප්‍රසන්ටේෂන් කරන්න තියෙනවා, ડોකියුමන්ට් ලියන්න තියෙනවා, මේ වගේ වැඩ ගොඩක් තියෙනවානේ. ඉතින් මාසයක් ඇතුලේ මොනවද කරන්න කියලා පොඩියට නෝට් එකක් දාගන්න. ඒක දින වෙන් කරගෙන මේ දිනේට කරන්න කියලා ඔයා තීරණය කරන්න ඕනේ නැහැ. මොකද අපි ඒක කඩතරණක් විදියට තමයි දාගන්නේ. ඊළඟට අපි යමු කතා කරන්න මොකද්ද මේ වීක් ප්ලෑන් එකක් කියන්නේ කියලා. ඉතින් වීක් ප්ලෑන් එකක් ගත්තාම අන්න එතනදී නම් ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා ඔයාට හිතන්න. මොකද්ද? වීක් ප්ලෑන් එකක් ගත්තාම ඒක ඔයා සතියේ දවස් 7ට ඔයාගේ කරන්න තියෙන වැඩ ටික බෙදා ගන්න ඕනේ. විශේෂයෙන් මම අද කතා කරන්නේ A level ලියන ළමයෙක්ට කොහොමද වීක් ප්ලෑන් එකක් හරියටම හදාගන්නේ කියලා. එතනදී ඔයා හිතන්නකෝ ඔයා ගන්න පොත ඇතුලේ අද මම ඔයාලට කියලා දෙනවා එක හදන්නේ කොහොමද කියලා. අපි දැන් මේ පොතක් ගත්තාම මෙන්න මේකේ තියෙනවා වීක් ප්ලෑන් එකක් මම හදපු එකක්. අන්න එතනදී මුලින්ම සතිය දවස් 7ට පොඩි කොටු හතක් ගහගන්න. ඒ කොටු හතේ ඔයාගේ දින ටික හරියට දාගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඒ දින ටික දාගත්තට පස්සේ ඔයා සතියේ කරන් ඉන්න වැඩ ටික මොනවද කියලා ඉස්සලා වෙන කොලයක දාගෙන හරි නැත්නම් ඔයා ගොළුෙන් හිතාගෙන හරි ඔයාට පුළුවන් ඔයාගේ වීක් ප්ලෑන් එකේ දල වශයෙන් දාගන්න. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔයා A level වලට කරන සබ්ජෙක්ට් තුන අපි හිතමු ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන් කියලා. IT, SFT, ET කියලා හිතන්නකෝ. එතකොට ඔයා ඒක පාඩම් කරන්නේ කවද්ද? ඒක පේපර්ස් කරන්නේ කවද්ද? ඊළඟට ඔයා ඒක රිවිෂන් එකක් කරන්නේ කවද්ද කියලා ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. අන්නේ අයිඩියා එක දල වශයෙන් අර කොටු හතට බෙදා ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ කොටු හතට බෙදාගද්දී දවස් 7ට සමවරව ඔයාගේ වීක් ප්ලෑන් එක තියෙන්න ඕනේ.
ඊට පස්සේ ඔයාගේ ඩේ ප්ලෑන් එක හදලා එක එක දවසේ ඒ වැඩ ටික කම්ප්ලීට් කරලා ඉවරුනහම ඔයා ඔයාගේ සතිය අවසාන දවසේ කියන්නේ ඉරිදා දවසේදී ඔයාගේ වීක් ප්ලෑන් එක අරගෙන බලන්න ඔයා දවස් 7ේම වැඩ ටික ඉවර කරලාද තියෙන්නේ කියලා. සමහර විට ඔයාට සමහර වැඩ ඉතුරු වෙලා ඇති. එහෙම වැඩ ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා කවර් කරගන්න ටයිම් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම ඊළඟ වීක් එකේදී ඒක කම්ප්ලීට් කරගන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි එදිනෙදා දවසේ වැඩ ටික ඉවර කරද්දී අර කොටු කපාගෙන යන්න ඔයාට පුළුවන්. මොකද එතකොට ඔයාට තේරෙනවා ඔයා එදා දවසේ වැඩ ටික ඉවර කරලා තියෙන්නේ කියලා. ඊළඟට අපි බලමු කොහොමද ඩේලි ප්ලෑන් එකක් කියන්නේ. මොකක්ද ඩේලි ප්ලෑන් එකක් කියන්නේ කියලා. ඔයාගේ ජීවිතේ ඔයා කරන වැඩ මං කිව්වා ප්ලෑන් කරලා කරන්න ඕනේ කියලා. එහෙම කියද්දි ඔයාට දවසේ ආයේ මේ ඩේලි ප්ලෑන් එකක් හදන්න, වීක් ප්ලෑන් එකක් හදන්න වෙලාව වෙන් කරගන්න එක සමහර විට කරදරයක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි එක දවසක් මං කියනවට try කරලා බලන්නකෝ මේ විදිහට ප්ලෑන් එකක් හදලා. අන්න එතකොට ඔයාලට තේරෙනවා ඔයාගේ දවසේ තියෙන වැඩ ටික ඔයා හරියට කළමනාකරණය කරගෙන කරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔයා ඒ සියලු වැඩ ඉවර කරලා තියෙනවා කියලා. ඒ වගේම ඒක ඔයාට හොඳ මොටිවේෂන් එකක් වෙනවා ඉස්සරහට තියෙන වැඩ ටික කම්ප්ලීට් කරගන්න. එතකොට මේ ඩේලි ප්ලෑන් එකක් හදන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තර දෙන්නම්. ඔයා තවත් වැඩ ටික ඉවර කරලා රෑ ඇඳලා නිදා ගන්න යනවානේ. අන්නේ නිදා ගන්න යන කලින් තමයි මේ ඩේලි ප්ලෑන් එක හදන්නේ. ඔයා වගේ මේ නෝට්බුක් එක අරගෙන ඒ නෝට්බුක් එකේ හෙට දවසේ දිනේ දානවා. ඒ දිනේ දැම්මට පස්සේ වීක් ප්ලෑන් එක පෙරලලා බලන්න හෙට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔයා මොනවද දාගෙන ඉන්න සබ්ජෙක්ට් ටික කියලා. ඊට පස්සේ ඒක ඔයා ඩේලි ප්ලෑන් එකේ අර වෙන් කරගත්තු දවස් ඇතුලේ ටයිම් කවුන්ට් එකකට දාගන්න. ඒ කියන්නේ ඔයා මේ වැඩේ කරන්නේ මේ වෙලාවට, මේ වැඩේ කරන්නේ මේ වෙලාවට කියලා වෙන් කරගන්න ඔයාලට පුළුවන්. හැබැයි හිතන්නකෝ ඔයා වෙලාව වෙන් කරගෙන වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මම අදහස් කරන්නේ ඔයාට මේ වැඩේ මේ වෙලාවටම කරන්න ඕන කියලා දාගෙන ඉන්න එක මානසිකව කරදරයක් වෙනවා කියලා හිතනවා නම් එහෙම වෙලාව වෙන් කරගන්න ඕනේ නැහැ. හැබැයි එතනදී ඔයාට self discipline එකක් තියෙන්න ඕනේ. ඔයාගේ වැඩේ හරියට අදාළ වෙලාවට කරනවා කියලා. ඒක නිසා ඒ ඩේ ප්ලෑන් එක හැමදාම රෑ නිදා ගන්න කලින් දවසේ තමන්ට කරන්න තියෙන වැඩ ටික දාගන්න ඕනේ. හරියට මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඔයාගේ වැඩ ටික ලියාගෙන ඉස්සරහින් චූටි කොටුවක් අහගන්න ඒවා ටික් කරගන්න. මොකද ඒ එදා වැඩ ටික ඉවර කරගෙන යනකොට ඔයාලට තේරෙනවා මම වැඩ ගොඩක් කරලා තියෙනවා. ඉතින් මට තව තියෙන බොහොම සුළු වැඩ ප්‍රමාණයක්. මේ වගේ දේවල් හිතලා ඔයාට ඔයා ගැන මොහොත මොටිවේෂන් එකක් හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ ඩේ ප්ලෑන් එක, වීක් ප්ලෑන් එක, ඩේලි ප්ලෑන් එක ඔයා කන්ටිනියු කරගෙන යන්න ඕනේ. මෙහෙම කන්ටිනියු කරගෙන යනකොට ඔයාටම තේරෙයි ඔයාගේ කාලේ කළමනාකරණය වෙලා ඔයාගේ වැඩ ටික හරියට සක්සස්ෆුල් වෙලා තියෙනවා කියලා. හැබැයි මම ඔයාලට තව පුංචි කාරණාවක් කියන්නම්. මේ ස්ටඩි ප්ලෑන් එකක් හදනකොට ඔයා අවධානය යොමු කරන්න ඕනේ දේවල්. ඒ තමයි ඔයා ඔයාගේ සබ්ජෙක්ට් එක බෙදාගත්තේ අනිවාර්යයෙන්ම එකම දවසට එකම සබ්ජෙක්ට් එක දාන්න එපා. එතකොට ඔයාට සබ්ජෙක්ට් එකේ වැඩ කරගෙන යන එක බෝරින් වෙනවා. ඒ වගේම ඒක බෙදා ගන්නකොට තියරි, රිවිෂන් ඒ වගේම තමයි ඔයාලට ඒකට ක්විසස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ෂෝට් නෝට් මේ වගේ මෙතඩ් ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒවා ගැනත් මගේ YouTube channel එකේ ඉස්සරහට කතා කරනවා. ඒ වගේම තමයි ඔයා මේ කාලය බෙදාගත්තේ පොමඩෝරෝ ටෙක්නික් එකත් යූස් කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට හැකියාවක් ලැබෙනවා හරියට මේ දේවල් වෙලාව වෙන් කරගෙන ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක පාවිච්චි කරන්න. මෙහෙම කියද්දී ඔයාලට ප්‍රශ්නයක් එයි මොකක්ද මේ පොමඩෝරෝ ටෙක්නික් එක කියන්නේ කියලා. ඒක ගැනත් අපි ඊළඟට දවස් කොන තුලින් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා channel එක subscribe කරලා ඒ වීඩියෝ එක එකතු වෙන්න අපි ආරාධනා කරනවා.